අඩුවක් නැහැ, ගැටලුවක් නැහැ කියන දැන හිතෙනවා. ඒ තමයි ඉතිරිච්ච අපි මාත්‍යක් පිළිවෙලක් කරලා තියෙනවා. මේ ශාසන ඉතිහාසයේ එකතු වෙච්ච යමක් කරලා තියෙනවා. අපි හෙට දවසේ නැති වුණා මේ ස්ථාන බබලනවා. ඒ නිසා මේ වැඩි පිළිතුරු කරන හැම වාරයකම අපට පින් ලැබෙයි. ගම්පැසි මගේ දායක කාරකාදීන්ට පින් ලැබෙයි. උදව් උපකාරක ඔබ සැපට පින් ලැබෙයි කියලා විශ්වාස කරනවා. 2018 අවුරුද්දේදී ඒ අපේ මකුරාණී යුක්ත මහවැලි ලාංඡනීය සහිත පිළිමවාන ක්‍රියාවලිය කළා පටන් මේ දක්වා ඇවිත් ජනගණනත් එක්ක මේ විදිහේ අපට දවසින් දවස සතියෙන් සතිය මාසෙන් මාසෙ සංකල්පුලේ වර්ණනා කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් මේ ආව ගමන විශේෂ චරිතයක් තමයි අද ආරාධිත පැමිණලා ඉන්නවා අපේ දඹුල්ලේ වෙන ව්‍යාපාරික පෙරේරාස්කෝ සාරිතුමන් මහා දානපති අපේ ඩීඩබ්ලිව් පෙරේරා මහතුමන් පැමිණලා ඉන්නවා. එතුමාගේ පූර්ණ දායකත්වයේ දීලා සම්ප්‍රාස මහාසය ගොඩනැගිලි අසීරුම අමාරුම කාල සීමාවේ මට මතකයි සිමෙන්ති කොටේ 3500ක් වෙලාවේ නොටකියව මේ වැඩ කටයුතු අවසන් වෙනකම් මාස 10ක් ඇතුළතදී මේ මහා නිර්මාණය සිද්ධ කළ ශාස්ත්‍රයක පූජා කළා. එවැනි මිනිස්සු මට අනන්ත අප්‍රමාණ සම්මාන ලැබුණා. අප අපි වදාළ ධර්මරුපේ සාරද ස්වාමීන් වහන්සේ උන්වහන්සේ වහන්සේ පත්‍රායි වගේම අපට සමිය ශක්තිය දුක් මිනිසු අනන්තයි අප්‍රමාණයි. ඒ අතරත් අපේ දායක කාර්යකාරී සියලු දෙනාම සිල්පත් කරන ගමන අද විශේෂයෙන්ම බොහෝ පිළිසකට ආරාධනා කරලා තියෙන්නේ නිතර දෙවියන්ගේ මොහොතේ යවුණා. ඉදා මම බෝඩේ රාන්දියේ බැලලා මේ බණ්ඩේ උඩ ආකාරවට එනකම් ඔය පාරේ පයින් ආවා රාන්තයි අප්‍රමාණයි. සමහර වෙලාවකට බයිසිකලයක්වත් අපි නවත්තන්නේ නැහැ. පයින් බෝඩේ රාන්දියේ ඉඳලා මහා කරුවේ එනවා අවස්ථාවක් එනවා. හැබැයි හිතට ඇරෙන්නාලි කතා කරපු වචනයක් හරි කතා කරපු මිනිස්සු ජලාශ පාර දෙකත් හිටියා මම කියන්නේ. මේ මිනිස්සු අදටත් මාත් සමග එකතුව මේ සංකල්පවල සේනාසනයේ වර්ණනා කරන තැනදී ඉන්නවා. ඒ සියලු දෙනාම එකතු කරගෙන අද මේ පොසොන් මහා පහන් කුඩුව ආරම්භ කරන්නේ නැත්නම් ආලෝකයක් කරලා බලාපොරොත්තු වෙන්නේ. මේ කතාවට යන්න කලින් මේකේ ආරම්භයක් තියෙනවා. අපි ස්වාමීන් වහන්සේලා පස්නමක් වැඩ ඉන්නවා අපේ පන්සලේ. දානශාලාවක් විදිහට පන්සලේ කාමරයක් තමයි පරිහරණය කරන්නේ. ඒ නිසා අපි දායක සමාජයත් එක්ක කතා කරලා මෙවන් පොසොන් පුදාමක් එක්ක ලැබෙන යම් ආදායයක් එක්කන් ඒ සියල්ල වැය කරලා අපි දානශාලාවක් හදාගමු කියන තැනක ඉන්නවා. එහෙම ඉන්න අතර තමයි මේ පොසොන් පහන් කූඩුව දර්ශනීය පහන් කූඩුව අපේ පන්සලේ ඉන්න සුමේන්ද්‍ර පුතාගේ ඇසට යොමු වෙලා මට මතක් කළේ හාමුදුරුවනේ අපි කතා කරමු කියලා. මීගම කටාර ප්‍රදේශයේ පහන් කූඩුවක්. අපි කතාවක් කළා ඔක්කොම සිදු කරලා අවසානයේදී ගිහිල්ලා අත්තිකාරම් මුදලක් දීලා අපි එන්නෙනවා. සියලු දෙනාම පොරොන්දු වෙනවා මේ කටයුත්ත නිමා කරලා දෙන්න. අවසන් පන්සලට එන්න තුන්වෙනි රාත්‍රියේදී මේ පහන් කූඩුව ඒ යම් සූත්‍ර අරගෙන ඇවිදලා පහන් කූඩුව සකස් කර ගන්නකොට ගේන්න පහන් කූඩුව කඩලා වැටෙනවා. ඒ දරුවෝ සියලු දෙනාම අසීරුතාවයට පත් වෙලා මතක් කරන්නේ ආමුදුවේ පොසොන් මේකට පහන් කූඩුව ගන්න දෙන්නේ නැහැ. ඒක කරන්න බෑ ආමුදුවේ ඇසල පොයේවත් අපි කරමු. මම ඇයි කියලා මෙහෙම ආයේ ගොඩ ගන්න බැරි තැනකට කැඩුනා. මම ඒ වෙනකොට රට රාත්‍රියේ ගිහිල්ලා විශේෂයෙන්ම සීගිරිය ගුවන් හමුදා කඳවුර ඒ වගේම දඹුල්ල හල්පිල්ලවල යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව ඒ වගේම දේවවුව යුද හමුදා කඳවුර මේ ඇගේ ගිහිල්ලා කතා කරලා ඒ වගේම දල්කිරියාපුර සිවිල් ආරක්ෂක තුන් පාසල
මේ ඇත්තේ එකතු වෙලා කතා කරලා විශේෂයෙන්ම කුලියට මේ බට අරගෙන ඒ සහයෝගය අරගෙන මේ ගේ නිමා කරලා තිබ්බේ තාවකාලික ආකාරයකට. මෙච්චර මහන්සියලා කරදී අකාරින්න බෑ. පාන්දර 4යි මම දුරකට යමුතුමක් ගන්නවා. දැන් මේ කූඩුව නිර්මාණය කරපු අපේ කසුන් මහත්මයා අලව්වේ අපේ ගම්මානේ තුරුකන්දේ කසුන් මහත්මයාට දමිත් මහත්මයාට ඒ කූඩුව කල්ද සුදුද කොහොමද ප්‍රමාණ මොනවද දන්නේ නැතුව පාන්දර 4ට මට දුන්න පිළිතුර තමයි ආමුතුනේ ඔබ වහන්සේ බය වෙන්න එපා. ඔබ වහන්සේ බය වෙන්න අපි කොහොම හරි කූඩුව කොට දාමු. අපි එනවා කියලා පුතේ 8 වෙනකොට අලව්වේ ඉඳලා මෙතෙන් ඇවිල්ලා කූඩුවට කැවිලා තිබෙන්නේ නැහැ. මම ළමයි කිව්වා කෑලි කාලේ ළමයි ඉලක්ක දෙන්න මම කොහොමද මේ කාලනවා කියලා. තුන්වන්ගේ සාරේ මම ඇත්තටම හිතුවේ නෑ මේක කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා අපි ආරාධනාවක් කළේ නෑ කිසියෙකුට. ආසන්න මොහොතේ තමයි මේ ළඟපාතේ ඉන්නේ හැමදාම මෙන්න කීප දෙනාට මතක් කරේ. ඒ නිසා මේ හිතුවට වෙන්නේ විශාල පොදක් වියකටක් දෙලා කරගෙන විශේෂයෙන්ම මොකක්ද දෙනවා මහත්මාට කසුන් මහත්මාට එයාගේ ආහාර පිළිබඳව කරගෙන ඒවගේම අපේ පාඨශාලාචාර්ය තුමන් එකතු පාඩා කරන ධර්මරත්න මහත්මයා වගේම 1980 ඉඳලා අපෝ මේ තොරණ නිර්මාණය කරන්න කීසික් දායකත්වයේ තියෙන දුක්ඛ දැසින මහත්මයා දැන් ඉතිරි මේ අය මේ විවාහය දෙකේ මහන්සි වෙලා මේ නිමා වාදන කියනවා. ඒ නිසා මම හිතනවා යම් අනුපාඩුවක් තිබුණොත් ඒ ගැන ඔයත් සමහර වෙනවා. කොහොමද මේ නිර්මාණය මෙහෙම තොරලා ගන්න පුළුවන් වෙන්නේ පිටචේ කියන්නේ සතුට වෙනවා. ඒ වගේම මේ සාපිරිසක් පැමිණීම පිළිබඳව අතිශයින් සතුට වෙනවා. ඒ නිසා වෙනවා හැමදාම බය නැහැ. ඒ දරුවෝ හැමදාම අලංකරණය කරන්නේ ඇවිදilla අපේ ආන්තරාව වර්ණවත් කරන්න සංකස්සපුරේට තවත් ආලෝකයක් ගෙන දෙන්න මහන්සි වුණා. විශේෂ දිනාම මෙත් සිටින් මම මේ වෙලාවේ සිහිපත් කරනවා. එසේ සිහිපත් කරමින් මේ වසර කීපයේ පුරාවටම අමාරුම කාලේ කොරෝනා කාලේ ඉඳලා අපේ විශේෂයෙන්ම උල්පත යාය ක්‍රියා කරන වෙලාවේ මහත්මයා දඹුල්ල විශේෂ සාහිත්‍ය අධ්‍යාපනයේ සේවය කරන වෙළඳ ව්‍යාපාර ක්‍රියා කරන මහත්මයාගේ උදෑසනේ කළා. මේ දක්වා නොකැඩී මේ එන මහා ජනපදයට කුස පුරවන්න ආහාර වේල සකස් කරනවා බත්තන්සය. වර්ෂ ගණනාවක් තිස්සේ අපිත් එක්ක එකට එකතු කටයුතු කරනවා. එතුමා වෙසක් පොය දවසේ ඉවෙන්ට් දවසක් දෙනවා. විශේෂයෙන්ම මේ ස්ථානයේ ඉලක්කීය ආදී දවසක් දෙනවා. ඒ වගේම මේ දවසේ වෙළඳ ව්‍යාපාරික ධාර්මික මහත්මයා ඇතුළු පිරිස එකතු වෙලා මේ ස්ථානයේ දවස් පුරාම බත්තන්සයක් දෙනවා. ඒ වගේම අනිද්දා දිනේ ඉස්ලාම් මහත්මයා ඇතුළු පවුලේ උදවිය බණස් දවසක් දෙනවා. ඒ වගේම ඊවැද්දා දිනේ විකෝස් ආදී කොට ඇති කඩ ආදී දවසක් දෙනවා. මේ දවස් පවත්වමින් මේ ජනතාවගේ සුපුරවන්න සාමින නැතිවන්න පිපාසයේ සංසිඳවන්න මහන්සි ගන්න දායක සභාවේ සියලු දෙනා හැම කෙනෙක්ම එකතු පාදා වෙලා මේ ගමන යන්නේ. පින්නතුනේ මේ සංකස්සපුර සේනාසනයේ වෙනත් විහාරයකට ගැනීමේ ශක්තියන්නේ අර අතීතයේ තිබිච්ච ශ්‍රී විභූතිය දෙවයි භාගයයි තමයි මාංශලයි කියන සංකල්පය මෙතනින් මනාව කටයුතු කරනවා. ඒ නිසා මට උරුවන්කම ලැබුණ මේ වසර කීපෙට ඊවත් ඔබේ ගත සිට සංසන මෙවැනි ස්ථානයක් නිර්මාණය කරන්න. අන්නේ නිර්මාණයන් එක්ක යන ගමනේදී අපිට මේ විදිය දකින්න දෙන අය අතරද විශේෂයෙන් මම මේ කුඩුව සකස් කරන්න කලින්ම කතා කළේ අපේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ උකුමාලි රේඩර්ස් අධිපති තුමාගේ ආදරණීය පුතණුවන් මංගල ජයසූරිය මහත්මයාට එතුමා අපේ ආමිතුරුනේ මොකද්ද වෙන්න ඕන මගේ කියලා මේ විදිහේ අනන්ත අප්‍රමාණ ලෙස පිළිකම් කළා තරුණ මහතෙක් විදිහට මම පුංචි පැලපතේ ඉන්නකොට ඒ දවස්වල ඉඳලා මංගල මාලිගය ඇවිදලා අපිත් එක්ක බොහොම සුවදශීලී වෙන්නියා. ඒ විතරයි කාමනා තියෙන කල්යාණ මිත්‍රකම. අපේ ආමිතුරුනේ ගෝල්ඩයක් කියන්නේ මොකක්ද මේ දෙයක් සිද්ධ කරනවා. ඒ නිසා මගේ පුරුතදායකත්වයේ දෙනවා ආමිතුරුනේ
ඒ විදිහට අද දවසේදී මේ උතුම් කටයුත්ත සඳහා එතුමාණන් අපේ පවුලේ සියලු දෙනා සම්බන්ධ වෙනවා. ඒ වගේම පෙරේරා ස්කෝස් අධිපතිතුමන් අපේ පෙරේරා මහත්මයා, ඒ වගේම අපි ආරාධනා කළා ගරුල නාමකරුවන්ගේ අනුල බණ්ඩාර මහත්මයාට. ඒ වගේම තමයි හැමදාමත් මේ සංකල්පපුරේ ආරම්භ කරපු දවසේ ඉඳලා මාත් සමගින් එකට ඉන්න අපේ හේරත් වරසිංහ මහත්මයාට එතුමා මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නේ. එතුමාගේ පුතණුවන් ගරුල ජෙප්පි ආයතනයේ කරුණාකරු නලින් හේරත් මහත්මයා කමිලා සිටිනවා. එතුමාවත් ඒ වගේම සිවිලිම අධිපතිතුමිය සානිකා දිනුක්ෂි මහත්මිය